සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඊළඟට අපි කතා කරන්නේ longevity එකට healthy aging එකට හේතු වෙන අපි හැමෝටම පහසුවෙන් කරන්න පුළුවන්. ඉතාමත් පහසුවෙන් සතියක්වත් වියදම් වෙන්නේ නැතුව දිනපතා ජීවන රටාවට එකතු කරගෙන කරන්න පුළුවන් දෙයක් ගැන. මේක ලෝකෙ මේ දවස්වල හුඟක් කතා වෙන දෙයක්. පාරම්පරිකව අපේ ශ්‍රී ලාංකිකයන් ඉතිහාසය පුරාම කරපු දෙයක්. මෙතන මම කතා කරන්නේ මොකද්ද? Science of walking ඇවිදින එක ගැන. ඇවිදින එක ඇත්තටම මමත් හුඟක් කාලයක් ඔය ඒ කියන්නේ health එක maintain කර ගැනීමෙන් වෙන්නේ එහෙම ඇවිදපු කෙනෙක් නෙවෙයි. නමුත් එක්තරා කාලෙකදී මේ මෑත කාලෙදී ඇත්තටම අවුරුදු 3කට 4කට විතර කලින් ඇවිදිනවා කියන එක හෙමින් සැරේ ටික පුරුදු වුණා. පුරුදු වුණාට පස්සේ දැන් ඒක හරිම pleasurable, හරි ආස දෙයක් කරන්න. හරිම ආස දෙයක්. ඒ කියන්නේ ඔයාලට පුළුවන් ඔයා කවදාකවත් ඇවිදලා නැත්නම් විනාඩි 5ක් ඇවිදලා විනාඩි 10ක ඒ විදිහට පටන් ගන්න පුළුවන්. ඒක හරිම දැන් ඒකේ දැන් මේ මම ඉස්සරහට කතා කරන්න සයන්ටිස්ට්ලා රිසර්චර්ස්ලා කතා කරන්නේ ටිකක් ලොකු ගණන්. ඒ කියන්නේ දවසකට කිලෝමීටර් 5ක් විතර ඇවිදින්න ඕන කියලා තමයි ඒගොල්ලගේ හොයා ගැනීම වල විද්‍යාත්මකව කියන්නේ. ඒත් කමක් නෑ. ඔය තියෙන ලොකු හොඳම ප්‍රමාණය නැති වුණත් ඒක බැරි වුණත් අපිට පුළුවන් ගානෙන් අපි ඒක පටන් ගමු. දැන් මේ healthy aging කියන එක ලෝකෙම මෙච්චර මේ හරිම අවදි වෙලා වගේ ලොකුවට කතා කරන්න හේතුව තමයි Western world එකේ. කියන්නේ United Nations කරපු research එකකින් හොයාගෙන තියෙනවා 2050 වෙනකොට අවුරුදු 60ට වඩා වැඩි ජනගහනය ඩබල් වෙනවලු. ඒ කියන්නේ 2.1 බිලියන් වෙනවා. එතකොට දැන් ඒජින් පොපියුලේෂන් එක වැඩි වෙනවා නම් ඒගොල්ලෝ කියන්නේ අපි දැම්මම අනුගමනය කරන්න ඕන ඒ පොපියුලේෂන් එක හෙල්දි විදියට තියාගන්න ක්‍රම පුංචි ක්‍රම මොනවද කියන එක මිනිස්සුන්ට පුරුදු කරන්න, ඒකට ඇඩැප්ට් කරවන්න, දිනෙන් දින ජීවන රටාවට එකතු කරවන්න තමයි ඒගොල්ලෝ මේ ප්‍රොමෝට් කරන්නේ ඇත්තටම. එතකොට මේ දැන් අපි walking කියන එකේ විරුද්ධ දේ අපි sitting වාඩි වෙලා ඉන්න එක දවස තුනම හෙලවෙන්න ඒ වගේ එකක්නේ. ඒතර ඇත්තටම මේ ලෝකේ හොයාගෙන හිනවා සහ දැන් රිසර්චර්ස් කියන්නේ sitting is new form of smoking කියලා. ඔයා සිගරට් බොනවා කොට වෙන වගේ හානියක් ශරීරයට වෙන්නේ ඇවිදින්න නැතුව හෙලවෙන්න ඒ විදිහට sedentary lifestyle එක ගත කරොත් අපි exercise කරන්න නැතුව move වෙන්න නැතුව ඇවිදින්න නැතුව. එතකොට දැන් අපිට දැන් ඇත්තට මේ ඇවිදිනවා කියන එක ෆිසිකලි ඇඟට ෆිටයක් හයියක් එක්සර්සයිස් කරන අමතර එක හරි මෙන්ටලිත් හරි රිෆ්‍රෙෂින් එක. ඔයාට වටේට බලලා ඒක එන්වයරන්මන්ට් එක බලලා ලස්සන පරිසරයක් බලන්න පුළුවන්. එන්වයරන්මන්ට් එකේ වෙන වෙනස්කම් බලලා ඇවිදලා වගේ නේබර්හුඩ් එක බලන්න පුළුවන්. ඒ වාසි ටිකකුත් මෙතන තියෙනවා ඉතින්. එතකොට දැන් මෙතන මේ ඇත්තට මේ ගැන ලොකු රිසර්චස් කරලාත් හොයාගෙන තියෙනවා. දැන් ඩොක්ටර් ෂෙන් ඔමාර කියලා එයා පොතක් ලියලා තියෙනවා. ඒකේ තියෙන්නේ praise of walking කියලා. එතකොට එයා ලෝකෙම ගොඩක් ප්‍රසිද්ධ නියුරොලොජිස්ට් කෙනෙක්. ඒකට එයා කියන්නේ walking කියන එක අපි ඩේලි කරන්න ඕන, කරන්න පටන් ගන්න පුරුදු වෙන්න. එතකොට දැන් ඇත්තට මේ walking කියන එක අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගෲප් එකක් විදියට යාළුවෙක් එක්ක පුළුවන්. එහෙම නැත්නම් වඩ ඇවිදින කෙනෙක් නැත්නම් වඩ earbuds එක ගහගෙන නැත්නම් මොකක් හරි හොඳ පොඩ්කාස්ට් එකකට ඔය ආස මියුසික් එකකට සවන් දෙන ගමන් ඇවිදින්න පුළුවන්. කොහොම හරි ගෙදරින් එළියට ගිහිල්ලා ඒ ෂූස් දෙකක් දාගෙන ගැලපෙන ඇඳුමක් අඳගෙන ඇවිදින්න පටන් ගන්නවා කියන එක තමයි වැදගත් ඉතින්. එතකොට එතන ඒ walking කියන්නේ අතර අපි A to B ඒ කියන්නේ එක තැනකින් තව තැනකට යනවා කියන එක විතරක් නෙවෙයි එතන. ඒතර තවත් හුඟක් actions ගොඩක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපිට දැන් ඒ කියන්නේ අපේ mind එක අපිට stress එක අඩු වෙනවා. ඒ වගේ ওই physical movement එකට අමතරව තවත් වාසි ටිකක් මෙතන තියෙනවා ඉතින්. ඒ කියන්නේ මිනිස්සු කණ්ඩායම් විදියට ඇවිදින එක ඇත්තටම ওই strikes වලදී මොන හරි ඉල්ලීමක් ඉල්ලන්න, විරුද්ධතාවයක් ප්‍රකාශ කරන්න, ඊට අමතරව සත්තු ගත්තතින් කුරුල්ලු උනත් ඒගොල්ලෝ එකට ෆ්ලොක් එකක් විදියට කට්ටිය එකතු වෙලා යන්නේ. එතකොට ඔය ඒක හිස්ටොරිකලි මිනිස්සු කරපු දෙයක්. අපිට අද සමාජය ගත්තතින් අපිට තනියම ඇවිදින්න කම්මැලි යාළුවෙක් එක්ක යන්න පුළුවන්, මොන හරි සවන් දෙන ගමන් යන්න පුළුවන්. එතකොට මෙතන සිද්ධ වෙනවා දැන් ගත්තතින් everyday අපේ එදිනදා ජීවිතයට මොකද්ද සිද්ධ වෙන්නේ සහ තියෙන වාසි ගත්තතින් මේ මෙතනදී අපේ
ඒ කියන්නේ බෝන්ස් අපේ ඕගන්ස් හොඳට ක්‍රියා කරනවා, අස්ථි හොඳට ක්‍රියා කරනවා, ජොයින්ට්ස් හොඳට ක්‍රියා කරනවා මේ ඇවිදිනවා කියන එකෙන්. එතකොට දැන් ඒක රිසර්ච් එකකින් හොයාගෙන තියෙනවා අවුරුදු 90ට වඩා වැඩි ඇවිදින මිනිස්සු ගැන ගත්තට පස්සේ ඒගොල්ලෝ හරිම මේ පොසිටිව් මයින්ඩ්සෙට් එකකින් ඉන්නේ. හොඳ විදියට ලෝකෙ ගැන දකින්න, සුබවාදී වෙන්නේ සේරමත් එක්ක මේ ඇවිදිනවා කියන එකෙන් එන වාසි තමයි. එතකොට ඒ කියන්නේ අපිට බොඩි එකට මූවමන්ට් එකක් හම්බ වෙනවා. එතකොට අනිත් එක අපි මෙතන මොලේ අපි බ්‍රේන් එක යූස් කරන්න ඕන. මොකද අපි ස්පීඩ් එක කැල්කියුලේට් කරන්න ඕන. තැනකට යන්න ඕන නම් මේක දැන් සරලව කියනනම් ඉතින් වෙලාව මදි නම් තව ටිකක් වේගෙ වැඩි කරලා යන්න ඕනේ එතෙන්ට යන්නනේ. ඒ වගේ එතන මේ ඒක ස්පීඩ් එක වැඩි කරන්න ඕනේ. ඊට පස්සේ අනිත් එක මේ මස්කියුලර් රෙස්පොන්ස් එක අපේ මසල්ස් වැඩ කරනවා. ඒක ඇත්තම චැලෙන්ජ් එකක් එතෙන්ට යනවා කියන එක. එතකොට ඒ දේටත් මුණ දෙන්න අපි අපේ ඔළුව, අපේ බෝන්ස්, අපේ මසල්ස් හැමදේම මේ වෝකින් වලදී වැඩ කරනවා. දැන් ඇත්තටම ඔයා පොඩි ළමයි එක්ක ඇවිදිනවා නම් එහෙම ළමයෙක් එක්ක යනවා යාගේ පේස් එකට යාගේ ස්පීඩ් එකට වාගේ ස්පීඩ් එක ඇඩ්ජස්ට් කරගන්න සිද්ධ වෙනවා. එතකොට ඉතින් වටේට බල නේචර් එක බල එහෙම තමයි යන්න වෙන්නේ. අනිත් එක ඊට පස්සේ මේ දැන් වෝකින් කියන එක වෝකින් ඉස් මෙඩිසින් කියලානේ සලකන්නේ. එතකොට දැන් ගත්තට පස්සේ දැන් මෙතන මේ ඒ කියන්නේ ඇත්තට මේ ඇවිදින්න නම් ඇවිදින එක ප්‍රොමෝට් කරන්න නම් ඒ වෝකින් එකට සපෝට් කරන මිනිස්සු ඇවිදවන්න පොළඹවන එන්වයරන්මන්ට් එකක් තියෙන්න ඕනේ. ඉතින් ඔය ජීවත් වෙන පරිසරයේ ඉතින් ඒ කියන්නේ වෝකින් පාත්ස් ගොඩක් දිනු රටවල වෙනම වෝකින් පාත්ස් හදලා තියෙනවා. හැම නගරයකම වගේ රිසර්ව්ස් පාර්ක්ස් නේ ඒ කියන්නේ වෙන් කළා තියෙනවා පරිසරයට මුදා හැරපු ඉඩම් කොටස් වල ඇවිදින වෝකින් පාත්ස් වෙනවා. හරි නිදහසේ ඇවිදින්න පුළුවන්. ෆුඩ් ඒ කියන්නේ අපේ දැන් මේන් ෆ්‍රීවේස් කියන එහෙම නැත්නම් ඔය ලංකාවගත හයිවේ එක වගේ පාරවල් ඇරුණාම අනිත් පාරවල් වල සාමාන්‍ය පාරවල් වල ඒ කියන්නේ වගේ සබර්බ් එකට යන ගමට යන පාරවල් වල තියෙන වෙනම පොඩි ෆුඩ් පාත් එකේ වාට ඇවිදින හරිම සේෆ් ඇවිදින එක. ඉතින් ඒ වගේ එන්වයරන්මන්ට් එකෙන් සපෝට් කරන්න ඕන මේකට. ඒතර දැන් ලංකාවේ දැන් වෝකින් පාත්ස් තියෙනවානේ සමහර තැන්වල. ඒවා අපිට පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක ඉතින් සමහර වෙලට ඔයා ඉන්න පැත්තේ ඇවිදින වෝකින් පාත්ස් නැත්තම් ඉතින් ඒත් ඉතින් අපි කරන්න ඕන මේක කාටවත් බැරමරිනටත් වඩා මේක ඉතින් අපිටනේ හොඳ පර්සනලි අපිට ප්‍රයෝජනවත් වාසි හම්බෙන දෙයක්. ඉතින් අපි බලන්න ඕන අපි ඉන්න පරිසරයේ ප්‍රදේශයේ තැනක් හොයාගෙන කොහොමද ඇවිදිනවා කියන එක ප්‍රොමෝට් කරන්න කියලා. එතකොට දැන් මෙතන ගත්තට පස්සේ මම කතා කරන සහ අපි කතා කරන මේ කාන්තාවෝ ඒ කියන්නේ මිඩ් ඒජ් එකේ ඉන්න බිසි කාන්තාවෝ ටිකට වැඩ වර්කින් ලයිෆ් එක ළමයිත් එක්ක අනිත් වගකීම් එක්ක ඉන්න අයට ඇත්තටම තව ප්‍රශ්නයක් තමයි වෙලාව හොයාගන්න කියන එකේ චැලෙන්ජ් එකකුත් ඇති. ඒකට ඉතින් කරන්න මම පෞද්ගලික කරපු දෙයක් ඔයාගේ ළමයි ක්ලාස් එකකට දාලා ඉන්න වෙලාව වෙන්න පුළුවන්. ඒගොල්ලෝ ඒක ඉවර වෙනකන් වෙලාවේ ඇවිදින්න පුළුවන්. ඒ වගේ තමන්ගේ ලයිෆ් ස්ටයිල් එකට ගැළපෙන විදියට පොඩක් හොයාගන්න ඕන ඇඩප්ට් කරගන්න ඕන වෙලාවක් හොයාගන්න. නැත්නම් ඔයාගේ ලන්ච් ටයිම් එකේ ඇවිදින්න පුළුවන්. ඒ වගේ තමන්ට ඒකේ අර නෑ කියන එක කිය නැතුව කරන්න පුළුවන් විදියක් හොයාගෙන ජීවන රටාවට එකතු කරගන්න එක තමයි අපි කරන්න ඕනේ. ඉතින් පොසිටිව් විදියට. එතකොට මේකේ මේ දැන් අපේ මූඩ් එක ඒ කියන්නේ ඇත්තටම හොඳයි ඒක. රවුමක් ඇවිදලා ආවට පස්සේ මේ පොසිටිව් හරි ඒක වටේට බලලා දැන් ඔයා නේචර් එකේ ඇවිදිනවා නම් ඔයාට මේ ෆ්‍රෙෂ් එයා හම්බ වෙනවා. ඒක මේ කියන්නේ ක්‍රියේටිව් තින්කින් වලට හේතු වෙනවා. පරිසරය විඳින්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ ස්ට්‍රෙස් එක අඩු වෙන හේතුව තමයි දැන් මෙතනදී කෝටිසෝල් කියන ස්ට්‍රෙස් හෝමෝන් එක අඩු වෙනවා. ඩොපමින් කියලා අපේ සතුට ඇති කරන හෝමෝන් එක වැඩි වෙනවා. ඒක නිසා එතකොට දැන් මේ ඇවිදිද්දී අතරම මේ එන්වයරන්මන්ට් කියන එක ඉතින් ට්‍රෙඩ්නින් නොවෙනවා. දැන් සමහර මේ අපේ යාළුවන්ට ඇවිදින තියෙන පාරවල් අයිනේ වාහන එහෙම හුඟක් ළඟින් අයිනේ යනවා. ඉතින් එහෙම තැන්වල ඇවිදින්න බෑ. පරිස්සමෙන් ඕන ඇවිදින්න. එතකොට අනිත් එක අපිට මේ ඇවිදින ගමන් තව හුඟක් දේවල් කරන්න පුළුවන්. මේ පරිසරයේ ගොඩක් තව අමතර වැඩ කරන්න පුළුවන්. ඔයාට අධ්‍යාපනය ලබන්න පුළුවන්, දෙයක් අහන්න පුළුවන්, ඒවත් කරන්න පුළුවන්. දැන් අපි ගත්තට පස්සේ මේ ට්‍රැඩිෂනලි එහෙම නැත්නම් අපි හිස්ටොරිකලි ගත්තට පස්සේ ඔය මූව් වෙච්ච කට්ටිය තමයි මේ කියන්නේ ඉස්සර අපේ දඩයම් යුගයේදී ඇවිදීපු අය නැත්නම් දුවපු අය තමයි බේරුනේ නේ. මොකක් හරි ගොදුරක් අල්ල ගන්න සතෙක් කෙනකොට ඒ ඇවිදපු නැති අය එතෙන්දී අහු වුණා. ඉතින් එතනත් වෙන්නේ අර අපිව ඉස්සරහට ගෙනියන්න නම් ඇවිදිනවා කියන එක උදව් වෙනවා. දැන්
ලෝකේ අනිත් එක මේ රිසර්චස් කරලා තියෙනවා මේ ලෝකේ තියෙනවා සමහර ප්‍රදේශ බ්ලූ සෝන්ස් කියලා. ඔය බ්ලූ සෝන්ස් කියන ඒ ප්‍රදේශවල තමයි හුඟක්ම ලොකු කන්සන්ට්‍රේෂන් එකක් ඉන්නේ. ඒ කියන්නේ දශකයට වඩා ජීවත් වෙච්ච කට්ටිය. ගොඩක් වයසක කට්ටිය ඉන්න එකතු වෙලා ඉන්න පැති තමයි බ්ලූ සෝන්ස් කියලා කියන්නේ. එතකොට ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා දැන් ඒගොල්ලෝගේ ලොන්ජෙවිටි එකට හේතු වෙන්නේ ඒගොල්ලගේ ලයිෆ් ස්ටයිල් එක. ඒ කියන්නේ හුඟක් ඒගොල්ලන්ට ස්ට්‍රෙස් එහෙම අඩුයි. ඒ පරිසරය වටා තියෙන ජීවන රටාවකට හුරු වෙලා තියෙන්නේ. හුඟක් ඇවිදිනවා ඒගොල්ලෝ. ඒ කියන්නේ ඒගොල්ලගේ ඩේ ටු ඩේ දිනපතා කරන දේවල් කරන්න යන්නේ කොහොමද? ඇවිදලා ඒගොල්ලෝ යන්නේ. ෆිසිකල් ඇක්ටිවිටිස් වැඩි. ඒක තමයි හේතුව ඒගොල්ලගේ ලොන්ජිටිවිටි එකට හේතුව. එතකොට ඒගොල්ලන්ට කාඩියෝවැස්කියුලර් ඩිසීසස්, ඔය heart attack සම්බන්ධ ඩිසීස්, ඊට පස්සේ blood pressure ඒවා, ඊට පස්සේ ඒ වගේ ලෙඩ හුඟක් අඩුයි ඒගොල්ලන්ට. හේතුව ඇවිදිනවා ඇක්ටිව් ලයිෆ් ස්ටයිල් එක. එතකොට තව එකක් කියනවා ක්‍රියේටිව් වෝකින් කියලා. මේ ක්‍රියේටිව් වෝකින් කියන්නේ මොකද්ද? සමහර වෙලාවට අලුත් අයිඩියාස් මොකක් හරි සින්දු ලියන කෙනෙක් නම් නිර්මාණ කරන කෙනෙක් නම් ඒ අලුත් අයිඩියාස් ජෙනරේට් කර ගැනීම වෙනුවෙන් යාට පොඩක් රිලැක්සින් කියන එක ලබා ගැනීම වෙනුවෙන් ඇවිදින එක. එතකොට එතන ඉතින් ඇවිදින්න ඕන ඔය ඇලර්ට්ස් එහෙම ෆෝන් එකේ ඇලර්ට්ස් FB එකේ ඇලර්ට්ස් එහෙම ඩිසේබල් කරලා මොකද වගේ අර මේ මේන් ફોකස් එකට මේ හානියක් නොවන විදියට ඉතින් අනිත් එක මේ සයන්ස් වලින් හොයාගෙන තියෙනවා ඇවිදිනකොට විද්‍යාත්මක වෙන දෙයක් තමයි ඔප්ටික් ඉලූෂන් කියන එක. ඒ කියන්නේ ඔයා ඉස්සරහට ඇවිදිනවා නම් ඔයාගේ තියෙන වටේට තියෙන වාහන, ගෙවල්, තාප්ප, මල්ගස් ඕවා පස්සට යන්නේ. ඔකට තමයි ඔප්ටික් ඉලූෂන් කියන්නේ. ඉතින් ඔකත් හේතු වෙනවලු අපිට රිලැක්ස් වෙන්න, ස්ට්‍රෙස් එක අඩු වෙන්න. එතකොට දැන් මෙතනදී දැන් ඔය මේක අහන ඕගොල්ලෝ ඇවිදලා නැත්තම් ඒ වෝකින් කියන එක ලයිෆ් ස්ටයිල් එක කවදාකවත් කරලා නැත්තම් පටන් ගන්න කරන්න පොඩ විනාඩි 5ක් දැන් අපිට අයිඩියලි කිව්වට ඇවිදින්න ඕනේ කියලා කිලෝමීටර් 4ක් 5ක් ඕක එක සැරේට කරන්න බැරි නම් පටන් ගන්න පුළුවන් විනාඩි 5ක් විනාඩි 10ක් ඇවිදලා කොහොම හරි ලයිෆ් ස්ටයිල් එකට එකතු කරගන්න එක තමයි වෙන්න ඕන. එතකොට අනිත් එක ඇවිදිනකොට ඒ ඉන්ටෙන්සිටි එක කොච්චර වේගෙන් දැන් ඔයාලට ගොඩක් කැලරි දහනය කරන අදහසකින් නම් ඔයා ඇවිදින ඔයාලට පුළුවන් කන්දක් ගොඩක් ඒ කියන්නේ ස්ලෝප් එක තියෙන තැනක් හොයා ගන්න පුළුවන්. එතකොට අර ඒ ස්ලෝප් එකට එරෙහිව ඔයා ඇවිදින්න ඕනේ. ඒ විදිහට ඔයාගේ අවශ්‍යතාවයට ගැළපෙන විදිහට මේ වෝකින් කියන එක මොඩිෆයි කරන්න පුළුවන්. අනික ඉතින් වෝකින් ඇවිදිනව නැතුව ඔයාලට පුළුවන් දුවන එක රනින් කියන එක කරන්න පුළුවන්. නැත්නම් ඔයාලට තවත් ඉක්මනට දහනය කරන්න ඕන නම් අනිත් එක දැන් වෝකින් කියන එක දැන් එළිය විතරක් නෙවෙයි. එළිය ඇවිදින්න බැර නම් ඇතුලේ අපි ට්‍රෙඩ් මිල් එකේ ඇවිදිනවා කියන එකත් වෝකින් වලටම තමයි ආйти වෙන්නේ. දැන් මං ඉන්න පරිසරය ගත්තොත් මෙල්බර්න් වල මේ වින්ටර් එක මම පර්සනලි ඇවිදිනවා පොඩ්ඩක් හරි අවුව ආපු ගමන් ඇවිදින්න පුළුවන් පරිසරයක් ආපු ගමන් ඇවිදිනවා. මම විතරක් නෙවෙයි හුඟක් අය මම දැකලා තියෙනවා ඉන්න විවිධ රටවල් වලින් ආපු අය. ඒගොල්ලෝ පුළුවන් වෙලාවක් ආපු ගමන් මේගොල්ලෝ පොඩ්ඩක් ඇවිදිනවා. අර බෑ කියන එකට මේ දාලා අයියෝ බෑ අවුවයි මේ සිතලේ බෑ කියන එක නෙවෙයි ඒගොල්ලෝ බලන්නේ. පුළුවන් වෙලාව අල්ලගන්න. ඉතින් මමත් එහෙම ඇවිදින කෙනෙක්. හැබැයි ඇවිදින්න බෑරි වෙලාවල් තියෙනවා. ඒ වෙලාවට ඉතින් කරන්න ඕනේ ඇතුලේ තියෙන ස්ට්‍රෙඩ් මිල් එකෙන් හරි අපිට එතන ස්පීඩ් එක වෙලාව හැමදේම අපිට අචීව් කරන්න පුළුවන්. ඇවිදින්න පුළුවන්. අනිත් එක ඇවිදිනකොට තව බලන්න ඕන දෙයක් තමයි අපේ කකුල් දෙකනේ අපි උතන වැඩිපුරම පාවිච්චි කරන්නේ. ඉතින් අපේ කකුල් දෙක හෙල්දි විදියට තියාගන්න නම් අනිවාර්යෙන් අපි හොඳ සපත්තු දෙකක් දාගන්න ඕන. ඔය ලොකුවට කිලෝමීටර් 5-6 ඇවිදිනවා නම් අනිවාර්යෙන්ම හොඳ. ඒ කියන්නේ මම දැන් මේ මෙතන ෆොටෝ එකේ පෙන්නන්න මේක ඉන්ටර්නැෂනල් රෙකග්නයිස්ඩ් ලෝකෙම පිළිගන්න හොඳ ෆීචර්ස් තියෙන සපත්තු වර්ග කීපයක්. එතකොට මේ දෙපැත්තේ දැන් මේ පල්ලෙහා ඒ කියන්නේ ෆුට් එකේ අපේ පොළවට සම්බන්ධ වෙන කොටස මේක දැන් ගත්තට පස්සේ මේ ඝනකම වැඩි මේකේ. ඊට පස්සේ මෙතන මේ දැන් මේ වටේට අපේ විලුඹට හොඳ සපෝට් එකක් හම්බ වෙනවා. ඒ වගේ ලංකාවේ උනත් මේ වගේ එක වර්ගවල හොඳ සපත්තු ඇති. ගොඩාක් ඇවිදිනවා නම් ඔයා එහෙම පටන් ගන්න අනිවාර්යෙන් හොඳ සපත්තු දෙයක් කියන එක අපේ කකුල් දෙකේ සෞඛ්‍ය කියන එක බලන්න වෙනවා. ඊළඟට හැම වෝකින් ගැන තියෙන හුඟක් වීඩියෝස් වල මම දැක්කා ඒගොල්ලෝ කියනවා මේ වෝකින් වලට දෙන එක්සැම්පල් එකක්. ලයිව් එක්සැම්පල් එකක්. දැන් මට තියෙන්නේ මෙතන දෙන්න. මගේ ජීවිතේ වැඩිපුරම ඇවිදිනවා දැකපු මිනිස්සයා මගේ අම්මා. ඒ කියන්නේ කිලෝමීටර් දසදහස් ගණනක් ඇවිදින්න නැති එයා ජීවන රටාව අනුව එයා ඇවිද්දා. ඊට පස්සේ ගමේ පන්සලේ කටේට පැය 12ක් විතර එළි වෙනකන් ඇවිද්දා. දැනුත් ඉතින් මේ මෙල්බර්න් වල පාරවල් ඉතින් දන්නේ නැහැ ඇත්තටම. ඉංග්‍රීසි වලින් Google Map හොයාගෙන පාරවල් හොයාගන්න දන්නේ නැහැ. හැබැයි ඉන්න පරිසරයේ මතක තියාගෙන මෙතනින් ගියොත් මේ පාර අතෙන්ට වැටෙනවා. කවුරු හරි මම හිතන්නේ මේ
සිංහල කතා කරන මේ මනුස්සෙක් හොයාගෙන මැරුණේ හරි ඇවිදිනවා ඉතින්. ඒක අපි එපා කිව්වත් ඉතින් පුළාවුණු ගමන් ඇවිදිනවා. රවුමක් යනවා. මේ පොඩ්ඩක් හරි මේ සීතල අඩු වෙලා පුළාවුණු ගමන් යනවා ඉතින්. වෝකින්. ඉතින් වෝකින් කියන එක ඕගොල්ලත් මං වගේ පුංචි පුංචි පොඩ පටන් අරගෙන ජීවන රටාවට එකතු කරගන්න. බෙනිෆිට්ස් හම්බ වෙනවා. ඒක කරා යනකොට ආස හිතෙන දෙයක්. බොහොම ස්තුතියි අද වීඩියෝ එකත් බැලුවට. මෙතන මං කරන්නේ ජීවිතේ එක කාලෙකදී මමත් මේ ගොඩක් වීඩියෝස් ඇහුවේ පොඩ්කාස්ට් ඇහුවේ ඇවිදින ගමන්. ඇත්තටම YouTube ඒ කියන්නේ මම earbuds දෙක ගහගෙන කවුරු හරි යාළුවෙක් එක්ක වගේ කතා කරන්නේ නැත්තම් මම කරන්නේ හොඳ පොසිටිව් එනර්ජි එකක් අපිට හම්බ වෙන වීඩියෝ එකක් අහන එක. එහෙම එකතු කරගන්නපු දැනුම තමයි මට හිතුනේ තව කෙනෙකුට ඉංග්‍රීසි භාෂාවෙන් එහෙම දෙයක් අහන්න නැති කට්ටියටත් අහන්න සලස්සන්න ඕන කියලා අදහසින් තමයි මම මේ වීඩියෝ ටික කරන්නේ. ඉතින් ඔයාලත් කරන සපෝට් එකක් විදියට මේක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලගේ ජීවිතේ ඉන්න ඔයාට ඒ දැනුම ලබා දෙන හොඳයි කියලා හිතන අයට ඒක ෂෙයා කරන්න, ලයික් කරන්න. අනිත් කාරණාව මෙතන මම මේ ෂෙයා කරන්නේ එන්ටර්ටේන්මන්ට් එඩියුකේෂනල් පර්පස් වලට තොරතුරු බෙදා හැරීමක්. මේක ඩොක්ටර් කෙනෙක්ගේ ෆිසියෝതെරපිස්ට් කෙනෙක්ගේ මෙඩිකල් එක්ස්පර්ට් කෙනෙක්ගේ ප්‍රොෆෙෂනල් ඇඩ්වයිස් එක රිප්ලේස් කරන දෙයක් විදියට සලකන්න එපා. හරි අපි තවත් අලුත් දැනුම සහිත වීඩියෝ එකකින් හම්බ වෙමු. බොහොම ස්තුතියි.